පළාත් පාලන මැතිවරණයට ලහිලහියේ සූදානම් වෙන දේශපාලන පක්ෂවල අදහස යෝජනාව මොන වගේද තියෙන්නේ කියන කාරණාව ඔබට සමීප කරන ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ point of view වැඩසටහනට අද දවසේදී ඔබව තාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. අද වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුසිතා විජේමාන්න මහත්මිය. ඔබතුමිය විතාම ගෞරවයෙන් ආදරයෙන් ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. ඔබතුමිය දේශපාලනය පටන් ගත කාලේ සහ අද තියෙන දේශපාලන තත්ත්වය ගැන පොඩි විග්‍රහයකින් වැඩසටහන ආරම්භ කරමු අපි. මම දේශපාලනයේ පටන් ගත්ත කාලෙට වැඩිය අද පළාත් පාලන ඡන්දය ගැන කතා කරොත් අද ඒ වකවානුවට වැඩිය බොහොම වෙනස් ප්‍රවාහයක් තමයි තියෙන්නේ. මම දැක්ක දේ තමයි ඒ කාලේ කියන්නේ අපි දේශපාලනය පටන් ගන්නකොට අතරම සමහර වෙලාවට ඒ දේශපාලනයට අවතීර්ණ වුණේ පළාත් පාලන ඡන්දේ. ගමේ තියෙන ගමේ මොනවා හරි ප්‍රජාසත්කාර වැඩවලට එහෙම නැත්නම් ස්වේච්ඡා සංවිධාන වලට යම් කාර්යභාරයක් කරපු ගමේ ජනප්‍රිය පුද්ගලයෝ විදිහට තමයි ඉදිරිපත් වුනේ. එතෙන්දී මම විශේෂයෙන් කියන්න ඕනේ මම දැකලා තියෙනවා මේ පළාත් පාලන ආයතන ගැන කතා කරනකොට මගේ මතකේ තියෙනවා ගම් සභා ක්‍රමයත් එක්ක. ඒකට ඒ කාලේ ගම් සභා ක්‍රමයත් එක්ක සුළු නගර සභා මහනගර සභා විදිහට තිබිලා 1987 ඇතිවෙච්ච ඒ පනත් අනුව මේ ගම් සභා සහ සුළු නගර සභා එකතු වෙලා අද මේ වෙනකොට ප්‍රාදේශ සභා කියන පළාත් පාලන ආයතන බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද මේ ප්‍රවාහයේ අපි දැකපු දෙයක් තමයි ඒ ගම් සභා ක්‍රමය ගැන මම විශේෂයෙන් කතා කරනවා නම් මගේ පියත් ගම් සභාපතිවරයෙක් කියලා තමයි හිටියේ. මම ඉපදෙන කොටත් මගේ පියා ගම් සභාපතිවරයෙක්. එතුමා ඒ වකවානුව තුල දේශපාලනය කියලා මම හිතන්නේ කිසිම දීමනාවක් ගන්න නැතුව ස්වේච්ඡාවෙන් තමයි වැඩ කරේ. නමුත් මේ ප්‍රාදේශීය සභා කියන මේ ක්‍රමවේදෙත් එක්ක පළාත් පාලන ආයතන අනිකුත් ඒවා සියලුම දේවල් වලට දීමනාවක් ලැබෙනකොට අද දේශපාලනයේ කියන මේ ප්‍රවාහයත් එක්ක මම දැක්කේ අර ගමේ තියෙන ප්‍රභූ පැලැන්තියෙන් පොඩ්ඩක් වෙනස් වෙලා ඇවිල්ලා තියෙන තරංකාරී මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි මේ පළාත් පාලන ආයතන ගැන කතා කරනකොට ඡන්දය ලැබිලා තියෙනකොට මෙවර පාර්ලිමේන්තු මැතිවරණ මේ පළාත් පාලන මැතිවරණේ අපි දැක්ක දෙයක් තමයි කාන්තා නියෝජනයේ 25%කුත් තරුණ නියෝජනයේ 25%කුත් අතුරු කරලා තියෙනවා. ඉතින් 2018 තිබිච්ච පළාත් පාලන මැතිවරණයේදී තමයි 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කරේ. ඒතකොට අපි බලන්න ඕනේ ඇයි කාන්තා නියෝජනයක් අපි අනිවාර්ය කරන්න හේතු වුණේ මේ අපේ පළාත් පාලන මැතිවරණය. අද අපි දැකපු දෙයක් තමයි මේ ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරු විදියට අපිට ශ්‍රී ලංකාව ඒ අභිමාන ගමනක් ගියපු රටක්. ඒ වගේම ජනාධිපති පළවෙනි ජනාධිපතිවරයා. ඉතින් ඒ නිසා ජාතික තලයේ නායකත්වයට කාන්තාව අවිලා හිටියත් මම නියෝජනය කළපු පාර්ලිමේන්තු කාල සීමාව තුළ අපි දැක්කේ කාන්තා මන්ත්‍රීවරුන් 13 දෙනෙක්. ඉතින් බොහොම අඩු ප්‍රතිශතයක් 5%කටත් වැඩිය අඩු ප්‍රතිශතයක් එක්ක ආපු ගමන් වගේ රටක් විදියට අපිට ඉස්සරහට යන්න නම් කාන්තා නියෝජනය වැඩි කරන්න අවශ්‍යතාවය තිබුණා. එවකට අග්‍රාමාත්‍යවරයා මගේ පක්ෂේ නායකතුමා සජ්ජාතික පක්ෂේ නායකතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොහෝ උනන්දුවක් තිබ්බා. ඒ වගේම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාන්තා සංසදයත් එක්ක එකතු වෙලා මේ කාන්තා නියෝජනය වැඩි කරා. මම හිතන්නේ එතෙන්දී විශේෂයෙන් මම සිහිපත් කරන්න ඕනේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයත් ලොකු කාර්යභාරයක් කරනවා. ඒ වගේම තමයි සමහර රාජ්‍ය නොවන ආයතනත් ලොකු ඒකට ලොකු සහයෝගයක් දුන්නා. ඒක නිසා මම ඒක අමතක කරන්නේ නැහැ. මොකද මම මේ සියලු දේම අත්විඳපු මහජන නියෝජිතවරියක්. මේ අපි කාන්තා කෝටාවත් සහ මේ ගැන කතා කරද්දී දේශපාලනයේ වෙනස් වීමත් එක්කම ඔබ දේශපාලනය කියන විෂය ඔබ ජ්‍යෙෂ්ඨයෙක්
ඔබ ගැටලු අභියෝග ප්‍රශ්න කියන ඒවා ඉසේ කෙස් ගන්න දැකලා ඇති. ඔබ කරන යෝජනාව මොකක්ද? තරුණ කාන්තාවන්ට තරුණියන්ට දේශපාලනයට එන්න බය වෙන්න එපා කියන්නේ. මම දකින දෙයක් තමයි තරුණ කාන්තාවන්ට නෙවෙයි දේශපාලනය කරන අපේ තරුණ පිරිසටම මම කරන ඉල්ලීමක් තමයි. ඒ වගේම මම වැඩිහිටියෙක් දෙන විදියට දෙන ලොකුම අවවාදය තමයි දේශපාලනයට තරුණයෝ වෙන්න ඕනේ. මොකද මේ දේශපාලනය කියන්නේ අපි උදාහරණයක් විදියට ගත්තොත් සහාය දිවීම වගේ තමයි. මොකද මේ සහාය දිවීමේදී අපි ඊළඟ පාර්ශවයට අපි යෂ්ටිය දෙනවා වගේ තමයි. මොකද අපි හැම වෙලේම ඊළඟ පරම්පරාවට මේ රටේ පාලනයේ ඒ වගේම විවිධ අත්දැකීම් තීන්දුව తీරන ගන්න අවස්ථාව දෙනවා. හැබැයි මම දැකපු දෙයක් තමයි මේ දේශපාලනයට අවතීර්ණ වෙන කාන්තාවක් නෙවෙයි තරුණ ඕනම කෙනෙක් තමන්ගේ අධ්‍යාපනය සහ වෘත්තීය සුසුමක් අනිවාර්යෙන් ගන්නවා. ඒකට හේතුව තමයි අද මේ වෙනකොට මම පහුගිය අපි කාලවල අධ්‍යයනයක් කරොත් මම හිතන්නේ පොදුවේ ගත්තාම මොනවා යම් ආකාරයක හෝ අධ්‍යාපන සුසුකමක් තියෙනවා නම් අපිට පුළුවන් අපි ස්ථාවරයි. වෙලා තියෙන්නේ දේශපාලනයේ රැකියාවක් කරගත්ත පුද්ගලයින්ට මේ දේශපාලනය නිසා දේශපාලනය නැති වුණොත් ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒක නිසා මම බොහොම කාරුණිකව කියන්නේ අපේ තරුණයන්ට විතරක් නෙවෙයි. තරුණ පුතාලට මම දෙන පණිවිඩය තමයි දේශපාලනයට එන්න. ඔබලා තමයි ඉදිරියේදී රටේ අනාගතේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඔබලාට තමයි අලුත් ක්‍රමවේදයත් එක්ක තාක්ෂණයත් එක්ක අනිකුත් රටවල් එක්ක ඔබලාට ලොකු පරාසයක් තියෙනවා අනිකුත් රටවල් වල පාලනය ගැන ඉගෙන ගන්න. මොකද නව තාක්ෂණය තියෙනවා. එතකොට මේ සමාජ මාධ්‍යවල යන තරුණ පිරිස ඉන්නවා. ඉතින් මේ තරුණ පිරිස මේ සියලුම දේවල් එක්ක යනකොට මට හිතෙන්නේ අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි හොඳ අධ්‍යාපනය. මම නම් කියන්නේ අධ්‍යාපනය කියන එකේ අපි හොඳ අත්තිවාරමක් දාගෙන දේශපාලනයට අවතීර්ණ වුණොත් අපිට දේශපාලනය කරනකොට දේශපාලනය කරන කාලය තුළ බොහොම ගරු සේවයක් විදියට නම්බුකාර විදියට දූෂණයෙන් තොර දේශපාලනයක් කරන්න පුළුවන් යන ගමනක යන්න පුළුවන්. ගරු පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් විදිහට පළාත් පාලන ආයතනවලට ඉදිරියේදී තේරීපත් වෙන්න ඉන්න සභික පිරිසට ඔබ දෙන අවවාදය මොකක්ද ඇත්තටම? මම දෙන අවවාදය තමයි විශේෂයෙන් ඔබලා මම හිතන්නේ මගෙන් ගොඩක් දැනගන්න යන මම දකින දෙයක් තමයි අපි තුල ඕනෑම නියෝජිතයෙක් විදියට කැපකිරීමක් තියෙනවා. පළවෙනිම දේ තමයි අපි කරන කාර්යභාරය මොකද ජනතාවගෙන් ගත්ත ඡන්දයක්. ඡන්දයක් කියන්නේ කැමැත්තක්. මේ කැමැත්ත දෙනකොට අපි ජනතාවගෙන් ඒ කියන්නේ ජනතාවේ වරම දෙන්නේ තමාව විශ්වාස කරලා. ඒ කියන්නේ කවුරු හරි ඉදිරිපත් වෙන අපේක්ෂකයව විශ්වාස කරලා. ඒකට මේ ගමන යනකොට අපි ඒ ගත්ත ඡන්දයේ වටිනාකමට අපේ ඡන්දයේ වටිනාකමට අපේ සේවය අපි ලබා දෙනවා. මම දකින දෙයක් තමයි මේ සියලුම මහජන නියෝජිතවරුන්ට අපි ඉස්සෙල්ලාම අපි දෙන්න ඕනේ විනයක්, ඉවසීමක්, සංයමයක්, ඒ වගේම ඒ පිළිබඳ අවබෝධයක්. ඉතින් අපිට දැන් පළාත් පාලන ආයතන වලට තේරීපත් වෙන නියෝජිත සියලුම දෙනා අපේ පළාත් පාලන ආයතන වල තියෙන ආයතන සංග්‍රහයේ තියෙන දේවල්, ඒ වගේම ඒ පිළිබඳ අවබෝධය, ඊතර තියෙන නීති රාමුව. ඒකෝර අපි කොහොමද අපිට අපේ ඡන්දය ප්‍රකාශ කරපු අපේ ඡන්දදායකින් එක තියෙන මනා සම්බන්ධීකරණය කරන්නේ. ඒ වගේම අපෙන් ඒ යුතුයකම ඉෂ්ට වෙනවද? ඒ ටික අපි දැනුවත් වෙන්න ඕනේ මං හිතන්නේ ඡන්දෙට ඉදිරිපත් වෙනකොටම. පක්ෂයක් විදිහට ඔබ තුමන්ලා සහ තුමියන්ලාගේ පක්ෂයේ සූදානම කොහොමද? මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා කියලා අපිට හැඟෙන අපිට දැනෙන වෙනසට පළාත් පාලන ආයතනය ගෙනියන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ සූදානම කොහොමද? අපේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය මම හිතන්නේ ඒ පැරණිම පක්ෂේ
පැරණි පක්ෂය හැමදාමත් විනයක් එක්ක තමයි මේ පළාත් පාලන ඕනෑම ඡන්දයකදී තෝරා ගැනීම සිදු කරන්නේ. එතෙන්දී විශේෂයෙන්ම අපි දැකපු දෙයක් තමයි මේ පළාත් පාලන ආයතන වලට තේරීපත් වෙන නියෝජිතයෝ ගැන පක්ෂයට සහ රටට ඒ වගේම තමන්ගේ ඡන්දදායකයින් ලෙන්ගතු පිරිසක් තමයි තෝරගන්න සූදානම් වෙලා තියෙන්නේ. මොකද මං හිතන්නේ අපි දැකපු දෙයක් තමයි සමහර මැතිවරණ වල අපේක්ෂක තෝරා ගැනීමේදී ගුණාත්මක භාවයක් නැතුව තෝරා ගැනීම තුළින් මං හිතන්නේ ආයතනයත් පිරිහුණා, දේශපාලනයත් පිරිහුණා කියලා කිව්වොත් මං හිතන්නේ නිවැරදියි. සහ ඒ නිසාම මහජනතාව සහ පළාත් පාලන ආයතන අතර තියෙන දුරස්ත භාවය වැඩි වුණා. පැහැදිලිවම විශ්වාසය කියන්නේ ඒක මම දකින දෙයක් තමයි මේ වකවානුවේ දේශපාලනය කියන එක ගැනත් ජනතාවගේ සමස්ත බහුතර ජනතාවගේ විශ්වාසයක් නැහැ. ඒකට මම හිතන්නේ පළාත් පාලන ආයතනයේ හොඳ තෝතැන්නක් වෙයි මේ විශ්වාසය නැවත ඇති කරගන්න. පැහැදිලිවම හොඳ උදේ හවස දකින්න අය වගේනේ පැහැදිලි ගමේ කෙනානේ. දැන් කොහොමද සූදානම මැතිවරණ සූදානම් පක්ෂයක් විදියට? මේ වෙනකොට පක්ෂයක් විදියට අපි නාම යෝජනා දීලා දැන් ඒගොල්ලෝ මේ අපි දැනුවත් කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ ඉදිරි දවස් කීපය තුළ කොහොමද සංවිධානය කරන්නේ. දැන් මේක කොට්ටාස මට්ටමින් තියෙන ඡන්දයක්නේ. ඉතින් මේ කොට්ටාස මට්ටමේ කොට්ටාසය පුරා යනවා මිසක් මන අප ඡන්දයක් නෙවෙයි. ඉතින් ඒකින්ද ඒක බොහොම හොඳයි. මොකද පක්ෂයේ ලාංඡනයත් එක්ක යන්නේ. එතකොට අපි මම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ විදියට තරුණ ප්‍රජාවගේ මතය කෙසේ වෙතත් අපි පැරණි අලියටම ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවේශයක් කියලා හිතනවා වෙනත් ලාංඡන ගන්නවට වැඩිය අලියාගේ අභිමානයත් එක්ක ඉන්න තවත් ඉන්නවා ගමේ වැඩිහිටි පිරිස ඉන්නවා. සමහර වෙලාවට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලය තුල අපි රටක් විදියට අපි වැටලා හිටිය ප්‍රපාතයෙන් ගොඩගත්තා මේ නායකයා කියන විශ්වාසය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දැන් මේ වෙනකොට මට හිතෙන්නේ අපිට රනිල් වික්‍රමසිංහ කියන චරිතය නැවත අපිට ගොඩ ගන්න හොඳ වකවානුවක් එළඹිලා තියෙනවා කියලා මට නම් ජනතාවගෙන් ඇහෙන කතන්දරයක් තියෙනවා. මේ ඔහොම කතාව ඇතුළතේදී මට මතක් වෙච්ච දෙයක් තමයි ඔබෙන් අහන්න ඕනේ කියලා. මොකද දැන් තාක්ෂණයේ දියුණු වෙලා හැමදේම වෙනස් වෙලා ඉස්සර මට ගැහුවේ කැලෑපත්තර වලින් කටකතා වලින්. නමුත් දැන් ෆෝන් එක සහ සමාජ මාධ්‍ය තමයි විශේෂයෙන්ම කාන්තාවට පරිභව කරන්න එහෙම නැත්නම් අපහසු උපහාස නිඳා කරන්න යොදාගන්නේ. සමාජ මාධ්‍ය පාවිච්චි කරන විදිය ගැන කාන්තාවක් විදියට සහ ජ්‍යෙෂ්ඨයෙක් විදියට ඔබේ උපදේශ අදහස මොකක්ද? මම හිතන්නේ සමාජ මාධ්‍ය හොඳයි. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සහ සමාජ මාධ්‍ය වලින් අපිට ලෝකයේත් එක්ක තප්පර ගානකින් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ දේවල් වලට හොඳයි. හැබැයි මම දැකලා තියෙනවා ඒ සමාජ මාධ්‍ය සමහර වෙලාවට ඒ භාවිතා කරන පරිශීලනය කරන පිරිස හරියට පරිශීලනය කරනවා කියලා. මොකද අපි සමාජ මාධ්‍යයක් තියෙන්න ඕනේ කාගේවත් හිත රිදවන්නවත් කලකිරෙන්නවත් සමාජය ගැන වෛර කරන්නවත් නෙවෙයි. මෙන්න මේ අවබෝධයත් එක්ක සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න දීලා නියාමනයක් එක්ක යනවා නම් හොඳයි කියලා. අපේක්ෂිකාවන්ට ඔබ දෙන යෝජනා මොකක්ද? මැතිවරණ ඉතාම නුදුරේම පැවැත්වීමට නියමිතයි. අපේක්ෂිකාවන්ට මාත් කාන්තාවක් විදියට පළවෙනිම අවවාදය සහ වැඩිහිටියෙක් විදියට මට දෙන්න දිනේ කාන්තාවක් විදියට දේශපාලනයට අවතීන වුණාම කාටත් අභියෝග රැසක් එනවා. ඒ අභියෝග රැස ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ ඒක සමහරවිට පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් පාරම්පරිකව දේශපාලන පසුබිමක් එක්ක කාන්තාවක් ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ කකුල් දෙකෙන් තමන්ගේ උත්සාහයෙන් දේශපාලනයට අවදීන්න වෙන කාන්තාවන් පිටිපස්සට දාන අධෛර්යමත් කරන්න විවිධ චෝදනා සහ විවිධ හිත්‍රිදීම් විවිධ අවලාද වලට කාන්තාවන් ලක් වෙනවා. ඒක තමයි පළවෙනි. හැබැයි කාන්තාව ඒ සියල්ල විඳගෙන බොහොම ඉවසීමෙන් සංගමයෙන් ඉඳගෙන තමා නිවැරදි මාවතක යනවා නම් එතනින් ඒ කාන්තාව ජයග්‍රහණය කරොත් ඊට පස්සේ ඒ කාන්තාව හරියට දන්නවා නිසි නියාමනයත් එක්ක හරියට කොහොමද ඔය වගේම අභියෝගයක් විදිහට දැන් අපි
අවුරුදු 17ක් පුරාට මේ වැඩසටහන් සහ මේ ව්‍යාපෘති කරමින් ඉන්න ආයතනයක් විදිහට අපි ළඟ තියෙන අදහසක් තමයි පළාත් පාලන මැතිවරණවලට පළාත් පාලන දේශපාලනයට කාන්තාවන් සහ විශේෂයෙන්ම තරුණ අය එන්න මැලිකමක් දක්වන හේතුවක් විදිහට කියන්නේ අපිට ඔතනම නවතින්න වෙයි. අපේ පක්ෂ වලින් අපිට ඉඩක් දෙන්නේ නැති වෙයි. නමුත් ඔබ ජාතික දේශපාලනයේ දීවන්නව තරණය කරපු කෙනෙක් විදිහට ඔබ දෙන කතාව මොකක්ද? ඔබේ පැත්තේ තියෙන කතාව මොකක්ද? ගමේම නවතින්න නැතුව දීවන්නව තරණය කරන්නේ. පැහැදිලිවම ඔබත් එක්ක මම සමහර තැන්වලදී එක වෙනවා. මොකද ඒකට හේතුව අපි දැකපු දෙයක් තමයි අපි හිතන්න තමන්ගේ පාලන ආයතනය නියෝජනය කරන සංවිධායකවරයා හරි මහජන නියෝජිතවරයා හරි ඔවුන්ගේ පවුල කෙනෙක් ඉන්නවනම් සමහරවිට ඥාති සම්බන්ධයක් තියෙනවා නම් පවුල කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් සමීප කෙනෙක් ඉන්නවනම් ඒක ඉදිරියට යන්න දෙනවා මිසක් සමහරවිට අභියෝගයක් කියලා ඒ නායකත්වයේ දෙන කෙනා දැක්කොත් ඒ චරිතේ ඉදිරියට යන එකේ පොඩි මැලිකමක් තියෙනවා. හැබැයි අවංකවම මම කියන්න ඕනේ මගේ කිසිම කෙනෙක් පරම්පරාව දේශපාලනයට අවතීන වෙන බලාපොරොත්තුවක් නැහැ. එයින්ද මම ඇත්තටම විවෘතවම දුන්නා තරුණයන්ට දුන්නා තරුණ මේ කාන්තාවන්ට දුන්නා මේ ගමන යන්න. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ අපගේ නම් එහෙම අපි බහුතරයක් අපි හිටපු മന്ത്രിවරියන්ගෙත් එහෙම තියක් තිබ්බේ නැහැ. මම හිතන්නේ ඔබත් එක්ක මම එකඟ වෙනවා සමහර තැන්වල පුරුෂ ආධිපත්‍ය තියෙන තැන්වල හැම දෙයක් බලපෑමක් වුණා. හරි. ගොඩක් දේවල් අපි සාකච්ඡා කරා සහ අපි හිතනවා ඡන්ද දායකයන්ට වගේම ඡන්ද අපේක්ෂක අපේක්ෂිකාවන්ටත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සහ අදහසක් ගන්න පුළුවන් කියලා සාකච්ඡාව අවසන් කරන්න මම ඔබෙන් දැනගන්න කැමතියි. නැවතත් මම එන්නේ ඔබේ අත්දැකීම් අනුසාරයෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. අපේ රට වඩාත් හොඳ තැනකට ගෙනියන්න පළාත් පාලන ආයතන වලින් වගේම රටේ සිද්ධ වෙන්න ඕන වෙනස්කම් මොනවාද දේශපාලනික අර්ථයෙන් ඔබ ගත්තොත් එහෙම? මම නම් දකින්නේ දේශපාලනය විතරක් නෙවෙයි. ඉස්සෙල්ලාම රටේ ඉන්න හැම ප්‍රවැසියෙක්ම ඒක ඇත්තටම පටන් ගන්න ඕන මගේ මතේ නම් තිබුණේ මම පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට සිතුවිලි සහ ආකල්ප. ඒ ආකල්ප සහ සිතුවිලි කියන දේ අපේ රට තව මම අපේ එවකට අග්‍රාමාත්‍යතුමාව දැනුවත් කළා මුල් ළමාවිය ඉඳන්ම සංවර්ධන කටයුත්තේ ඉඳන්ම අපි ඒක පටන් ගත්තොත් මං හිතන්නේ පුළුවන්. මොකද අද ජපානය ගැන ගත්තාම ජපානයේ මං හිතන්නේ හැම දරුවෙක්ම පුංචි දරුවෝ මුල් ළමාවිය සංවර්ධනයේ ඉඳන්ම අනුන්ට ගරු කරන්න. අනිත් කෙනාට ගරු කරන්න. ඒ වගේම බොහොම නිහතමානීව හැම දරුවම සමානයි කියන්නේ තමන් ඉන්න තැන ආයතන පිරිසිදු කරගන්න. ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඉතින් මං හිතන්නේ ඔබලා දැන් මේ අපේ පළාත් පාලන ආයතන ගැන කතා කරන ගාන. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානත් මේ පළාත් පාලන ආයතන වලට තියෙනවා. පෞද්ගලික ඒවා නෙවෙයි මං කියන්නේ පළාත් පාලන ආයතන වලින් පවත්වන මුල් ළමාවිය සංවර්ධන. මම නම් දකින්නේ මෙන්න මේ කාර්යභාරය කරොත් අපිට රටට ජාතියට පරිසරයට ආදරය කරන දරුවෝ පිරිසක් තරුණයෝ වෙනකොට මං හිතන්නේ අපිට මේ සිතුවිලි ගොඩක් අපිට දකින්න බැරි වෙයි. නමුත් අපි වෙන්න ඕනේ දේ. අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනටම මේක අපේ වෙන්න ඕනේ කියන එක සහ ඔබේ ප්‍රාර්ථනාවන් වගේම ඔබේ පක්ෂයක් විදියට මහජනතාව වෙනුවෙන් දරන යහපත් සිතුවිලි සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ සංසදයේ විදියට සුබ පතනවා. මොකද ඒ තමයි මහජනතාවට වෙන්න ඕන. ඒ අවසානයේදී මහජනතාවට වඩාත් සුඛ විහරණය හොඳින් තියෙන සමාජයක් හදන එක තමයි අපි හැමෝගෙම අරමුණ. අපි ආයතනයක් විදිහටත් ඔබ දේශපාලන ප්‍රවාහයේ විදිහටත් එසේනම් හිතවතුනි අද දවසේදී point of view වැඩසටහනත් එක්ක සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබතුමියට නැවත ස්තුතියි අපේ ආරාධනාව පිළිඅරගෙන වැඩසටහන සම්බන්ධ වුණාට ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ සංසදයේ ඔබ වෙතගෙන එන point of view වැඩසටහනකින් හෙට දවසේදීත් හමු වෙමු. ස්තුතියි ජය වේවා.